මම නීතිඥ ලක්ෂිකා රත්නායක. ඇත්තටම දරුවෝ කියන්නේ ලංකාවේ නෙමෙයි ඕනම තැනක අපේ අනාගතය. දරුවෙකුට ලිංගික අඩන්තේට්ටම්කම සිද්ධ වෙනවයි කියන්නෙම ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ තමන් ළඟම ඉන්න කෙනෙක්ගේ. ඒක බොහෝ දුරට නන්නාඳුන කෙනෙක්ගෙන් වෙන අවස්ථා හරි අඩුයි. මේ ලිංගික අපයෝජනයන් සිද්ධ වෙන ආකාරය අපි සොයලා බැලුවම ළඟම ඥාතියෙකගෙන් ළඟම කෙනෙක්ගෙන් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ සහ අපි අඳුරන කෙනෙක්ගෙන් කරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන ඛේදවාචකය. මොකද දරුවෙක්ව ආරක්ෂා කරගන්න අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ නොදන්නා මිනිස්සුන්ගෙන් උවත් අපේ දරුවන්ට අපයෝජනයන් සිද්ධ වෙන්නෙම දන්නා අඳුනන අයගෙන්. එතකොට විශ්වාසය නැති වෙනවා දරුවන්ගේ සමාජයේ සම්බන්ධයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන්. ඒකත් එක්කම තමයි මේකේ ගැටලුව මතුවෙන්නේ. මේ විදිහට දන්න අඳුරන කෙනෙක්ගෙම සිද්ධ වුණාම අපි කොහොමද නීති ඉදිරියට යන්නේ කියන ගැටලුව. ඒක සිද්ධ වෙන්නේ අපි හොඳටම දන්න කෙනෙක්ගෙන්, අපේ ගුරුවරයෙක්ගෙන්, අපේ ළඟම ඥාතියෙක්ගෙන්, අපේ මිත්‍රයෙක්ගෙන්, අපේ අසල්වැසියෙක්ගෙන් සිද්ධ වෙන ලිංගික අපයෝජනයක්. මේ නීතිය ඉදිරියට එන්න ඇත්තට මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ වගේ ලිංගික අපයෝජනයක් සිද්ධ වුණාම ඒ සිද්ධ වෙච්ච දරුවට වගේ මේ සිද්ධ වෙච්ච දරුවාගේ දෙමව්පියන්ටත් ලොකු ආත්ම ශක්තියක් සහ ලොකු මානසික ශක්තියක් තියෙන්න ඕනේ නීතිය ඉදිරියට එන්න. මොකද නීතිය ඉදිරියට එනවයි කියන්නේ ඊතරම්ම සුමට කාර්යයක් නෙමෙයි. සමහරක් වෙලාවලට නැවත නැවත මේ දේවල් කියන්න සිද්ධ වෙනවා. වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. එතකොට දරුවෙක්ගේ මානසිකත්වය අපි ගොඩක් වෙලාවට නීතියේදී සිද්ධ කරන්නේ මේ ලිංගික අපරාධයක් සිද්ධ වුණා, අපයෝජනයක් සිද්ධ වුණා කියන්න සාක්ෂි එකතු කරන්න. ඒ සාක්ෂි එකතු කරන ක්‍රියාවලිය තුළදී ගොඩක් වෙලාවට දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ මානසික තත්ත්වය කියන එක අපිට අමතක වෙලා යනවා. ඉතින් මේකෙන් ගොඩාක් වෙලාවට පීඩාවටපත් වෙන්නේ මේ දරුවෝ. ඇත්තටම අපි මේ විදිහට එකතු වුණේ මේක දේශපාලන සංවිධානයක් නෙමෙයි. මේ විදිහට එකතු වුණේ මේ ඉස්සරහට එන දරුවන් වෙනුවෙන්, මේ ඉස්සරහට එන දෙමව්පියන් වෙනුවෙන්. මොකද මේ දේවල් හැංගෙන්න හොඳ නැහැ. සාමාන්‍ය ලිංගික යම්කිසි ඕනෑම අපරාධයක් සිද්ධ වුණා මේ අපරාධයට දඬුවම් දෙන්නෙත් ඒ අපරාධය නැවත නැවත සිදුවෙන එක නවත්තන්න. ඒකෙන් සමාජයට දෙන්නේ ඇත්තටම දඬුවමක් දීලා සමාජයට දෙන්නේ පණිවිඩයක්. ඔබ ආයි මේ වැරද්ද කරොත් ඔබට මේ දඬුවම හම්බ වෙනවයි කියන පණිවිඩය තමයි දෙන්නේ. ඒතකොට මේ එළියට එන වාර්තා වෙන සහ වාර්තා නොවන ලිංගික අපයෝජනයන් බොහෝමයි. ඉතින් අපිට ඕන උනේ ඇත්තටම මේ විදිහට සංවිධාන වෙලා මේ ඉදිරියට එන සහ ඉදිරියට නොයන ලිංගික අපයෝජනයන් වෙච්ච දරුවන්ට ශක්තියක් වෙන්න. අපි දන්නවා අපේ සිස්ටම් එක ඇතුලේ ගොඩාක් වැඩි තියෙනවා, ලීගල් සිස්ටම් එක ඇතුලේ ගොඩාක් දේවල් අපිට හදන්න තියෙනවා. හැබැයි ඒ සමහර දේවල් අපිට හදන්න තරම් ශක්තියකුත් නැති වෙන්න පුළුවන් සමහරක් වෙලාවල් වලදී. නමුත් අපි ඔක්කොමලා එකතු වුණොත් මේ විදියට මේ දරුවන්ට අපිට ශක්තියක් වෙන්න පුළුවන් නීතිය ඉදිරියට ඇවිල්ලා තමන්ගේ කතාව කියන්න සහ ඒ කිව්වට පස්සේ සමාජයේ ඉස්සරහට යන්න අපිට හයියක් වෙන්න පුළුවන්. අපි දන්නවා මේ සමාජ මාධ්‍ය හරහා වගේම ඒ දේවල් තුලින් දරුවන්ට ඒ දේවල් සිද්ධ වෙන දරුවන්ට සිද්ධ වෙන සමාජයට එන්න බැරි අපහසුතාවයක් තියෙනවා. උන්ගේ අපේ ක්‍රමවේදය ඇතුළතදී උන්ගේ ඡායාරූප සමහර වෙලාවට සමාජගත වෙනවා. ඉතින් අපිට ඕන උනේ කියන්නේ ඇත්තටම එකතු වෙලා ඔබ නීතිය ඉදිරියට එන්න. අපි ඔබට ශක්තියක් වෙන්න සූදානම් වෙන්න තමයි හදන්නේ. අපි ඒ සඳහා සූදානම් වෙනවා. අපි ඒ සඳහා ශක්තිමත් වෙනවා. ඒ දේවල් තමන්ගේ ළඟම කෙනෙක්ගෙන් සිද්ධ වුණයි කියලා කවදාක්වත් නීතිය ඉදිරියට වාර්තා කරන්න නැතුව ඉන්න එපා. එන ඔබ හැමතෙම ශක්තියක් වෙන්න අපි නැගී සිටිනවා කියන්නයි අපිට ඕන උනේ. ස්තුතියි.